අයියෝ බහින්. Hi, good morning everyone. ඉතින් අද සෙනසුරාදා දවසක් වුණාට මට වැඩ කරන්න තියෙනවා. ඉතින් මං උදේම නැගිට්ටා. මොකද ඉතින් මං අද බ්ලොග් එකකුත් රෙකෝඩ් කරනවානේ. ඒ නිසා ඉතින් චුට්ටක් කලින් නැගිට්ටා. මොකද රෙකෝඩ් කර ලෑස්ති වෙන්න යද්දි චුට්ටක් පරක්කු වෙනවා. ඉතින් මම දැන් පුරුද්දක් කරගෙන ඉන්නවා මම උදේට නැගිට්ට ගමන්ම මගේ රූම් එකේ තියෙන මෙන්න මේ ජනේලේ අරින්න. ඔයාලා දන්නවද ඇයි කියලා? එළියෙන් එන කුරුල්ලන්ගේ සද්දෙයි මේ පරිසරයේ තියෙන ලස්සන නැවුම් බවයි මට මගේ දවස පුරාම හොඳට ප්‍රබෝධමත්ව වැඩ කරන්න ඇත්තටම උදව් වෙනවා. මට ඔයාලට කියන්න බැරුව ගියානේ. මම දැන් පොඩි ඩයට් ජර්නි එකක් පටන් අරගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මගේ ඩයට් එකේ හැටියට මට උදේම තියෙන්නේ හොඳට වතුර බොන්න. සාමාන්‍යයෙන් වෙනදත් මම වතුර බිව්වා. නමුත් ඉතින් දැන් අනිවාර්යෙන් මතක් කරලා ඩයට් එක දිගටම කන්ටිනියු කරන්න ඕන නිසා උදේට හොඳට වතුර බොනවා. මොකද මේ? මොකද හලෝ? ඔයාලට කන්න දෙයක් ඊට පස්සේ ඔන්න මං ඉතින් මගේ උදේ කෑම එකත් හදාගත්තා. මොකද මං ඉක්මනට කාලා ලෑස්ති වෙන්න ඕනි. මට ටිකක් පරක්කු වෙලා තියෙන්නේ. අපි ඉක්මනට ලෑස්ති වෙලා එහෙනම් හම්බෙමු. වොෂ් එකක් එහෙම දාගෙන උදේටත් කාලා මං ඉක්මනට ලෑස්ති වෙනවා. මං ස්කින් කෙයාර් රූටින් එක ගැන මෙතන කතා කරන්නේ නැහැ. මේ මොකද ඔයාලට මං කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. සහ ඔයාලා දැකලා තියෙනවා. ඉතින් මගේ ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් මං හැමදාම පාවිච්චි කරන ඒවා තමයි තියෙන්නේ මෙතන. මේ ඔයගොල්ලන්ට මේ දේවල් ගැන අහන්න මොන හරි තිබ්බොත් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මං රිප්ලයි කරන්නම්. ඔයාලට පේනවද මම මේ වීඩියෝ එකේ පිස්සෙක් වගේ කියවනවා. මේ ඒ කියවන්නේ ඇත්තටම මම මාට මතක විදිහට මං කෝල් එකක ඉන්නේ. ඉතින් මං ඒව මියුට් කරලා තියෙන්නේ. අපි ඉක්මනින් ලෑස්ති වෙමු. මොකද හොඳටම පරක් වෙලා තියෙන්නේ. ඉක්මනට වැඩට යන්න ඕනි. ස්කින් කෙයාර් ටික කරගන්න ගමන් මං කල්පනා කරා මගේ වීඩියෝ බලන විශේෂයෙන් රුමේනියාවට එන්න ඉන්න අයට පුංචි ඇඩ්වයිස් එකක් දෙන්න. අපි මේ රටට ආවහම ගොඩාක් අය ඉන්නේ ගෲප් වශයෙන්. ඉතින් ඒගොල්ලෝ ලංකාවේ එක එක ගම්වල එක එක පළාත් වලින් එක එක විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. ඉතින් එකම ගමේ එකම පැත්තේ අය එනවා බොහොම අඩුයි. ඉතින් එහෙම වුණාම අපිට අඳුරගන්න වෙනවා ඒ මිනිස්සු කවුද කියලා. ඉතින් ඔයාට මට දෙන්න තියෙන විශේෂම ඇඩ්වයිස් එක තමයි ඔයා කිසිම කෙනෙක්ව ඔයාගේ පර්සනල් දේවල් කියන්න තරම් විශ්වාස කරන්න එපා. මොකද අපි මෙහි ජීවත් වෙනකොට කාලයක් යනකොට මිනිස්සයන්ට අපි පුංචි දේවල් අචීව් කරගන්නකොට පොඩි ජෙලසි එකක් එතකොට ඔන්න ඔය වගේ දේවල් මිනිස්සුන්ගේ හිතවල ඇති වෙනවා. ඊට පස්සේ අර තිබ්බ යාළුකම් හිතවත්කම් කැඩිලා බිඳලා ගිහින් එතනින් එහාට මතුවෙන්නේ පුංචි ප්‍රශ්න හිතරිදීම් ඔන්න ඔය වගේ දේවල්. ඉතින් යාළුකම් තියාගෙන හිතවත්කම් දිගටම තියාගන්න ඕන නම් පුළුවන් තරම් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අතේ දුරින් ආශ්‍රය කරන්න. මොකද එක එක්කෙනාගේ
පරිසරයේ ජීවත් වෙච්ච පරිසර වෙනස්, ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම වෙනස්, ඉතින් එක එක්කෙනා හිතන පතන විදිය වෙනස්. ඒ නිසා අපි හැමෝම එක්ක හොඳින් ජීවත් වෙන්න නම් මගේ අදහස නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ළඟම ඉන්න කෙනා එක්කත් අතේ දුරින් ජීවත් වෙන්න. ඒක කාලෙකදී ඔයාට හරිම ලේසි පහසු දෙයක් වෙයි. දැන් ඉතින් ඒක අහලා මට බනින්න එපා. මම හැමෝම ගැන නෙමෙයි කිව්වේ, සමහර අය ගැන විතරයි. ඔන්න ඉතින් අදට එක ඇඩ්වයිස් එකක් හොඳටම ඇති. තව ඇඩ්වයිස් එකක් ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්න. ඉතින් අපි දැන් ඉක්මනට ලෑස්ති වෙමු. තව මොන හරි දැනගන්න අහන්න දේවල් තිබ්බොත් ඔයාට පුළුවන් මගේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මම ඒකට ඊළඟ වීඩියෝ එකේදී රිප්ලයි එකක් අරගෙන එන්නම්. මට කියන්න අමතක වුණානේ. අද සෙනසුරාදා දවසක් මම කලින් කිව්වා වගේ අද මට තියෙන්නේ part time job එකකට යන්න. මේ මම හැමදාම කරන job එක නෙමෙයි. මේක පොඩි part time එකක්. ඉතින් ඒකයි මම මේ මෙච්චර වෙලාව අරගෙන ටිකක් ලෑස්ති වෙන්නේ. මොකද මේක සැලොන් එකක්. ඉතින් චුට්ටක් ලස්සනට යන්න ඕනනේ නේද? ඔන්න කොහොම හරි ලෑස්ති වෙලා ඉවරයි. මං ඉතින් කකුල උස පෙන්නන්න ඔයාලට මගේ සපත්තු දෙක. පේන්නේ නෑනේ අනේ. ඉතින් ඒ හින්දා කකුල උසලා හරි වන්න පෙන්නුවා. මම මේ ජැකට් එක දාගෙන ඉන්නේ. මම මගේ ස්කූටර් එකේ තමයි යන්නේ. ඉතින් තාම චුට්ටක් උදේට සීතලයි. මම මෙහෙම ජැකට් එකක් නොදා ඔළුව එළිය දාගෙන ගියොත් එහෙම මට හොඳට මොකුලඟ වැදිලා වැඩ කරන්න වෙන්නේ නැහැ. ඔළුවේ කැක්කුම එනවා. ඉතින් ඒ නිසා මම හොඳට ජැකට් දාලා කැප් දාලා ග්ලව්ස් දාගෙන තමයි යන්නේ. මොකද අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම දිගටම වැඩ කරන්න නම්. මේ බලන්නකෝ මේ ගහේ ලස්සන, මේක සැරින් සැරේට එක පාට වෙනස් වෙන මේ කටුස්සෙක් වගේ. මේ තියෙන අපේ හොස්ටල් එක ඉස්සරහට පේන view එක. ඉතින් ඈතින් තව තියෙනවා ලස්සන අබමල්ලේ ආයක් එහෙම. මම ඔයාලට ඒක වෙන දවසක පෙන්නන්නම්. ඔයා කොහෙද යන්නේ? අයියෝ බහින්න. හලෝ පිසිකා. ඉතින් මං ඔන්න වැඩටත් ආවා. මට ඔයාලට සැලොන් එක ඇතුළ නම් රෙකෝඩ් කරලා පෙන්නන්න බෑ. මොකද මමත් තාම මෙතෙන්ට අලුත්. ඒ නිසා පස්සේ හම්බෙන්න. ඔන්න ඉතින් මේ ඉන්නේ පැය 5කට පස්සේ මම. පේනවනේ උදේ ආපු ලස්සන මූණවත් දැන් නැහැ. මොකද පැය 5ක් එක දිගටම වැඩ කරා. ඉතින් හරිම මහන්සි. අපි දැන් යන් සුපර් මාකට් එකට යන්න ඕනේ. බඩු වගේක් තියෙනවා අරගන්න. ඒ ටිකත් අරගෙන ගෙදර යන්. ඊට කලින් මගේ ස්කූටර් එක ලොක් කරන්න ඕනි. මොකද මේ ඒරියා එකේ චුට්ටක් මේ ස්කූටර් එක ලොක් කරන්න නැතුව තියලා යන එක අවදානම් මේ සමහර විට සුපර් මාකට් එක ඇතුළට ගිහින් එනකොට මේක නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔන්න මම ලොක් කරා. එන්න දැන් අපි හිමීට ගිහිල්ලා බඩු ටික අරගමු. ඉතින් ඔන්න මං ආවේ මුලින්ම පළතුරු තියෙන පැත්තට. ඉතින් මේ මේවා ගන්නකොට නම් හොඳට හොයලා බලලා ගන්න. මොකද මේ වගේ ඇතුලේ සමහර වෙලාවට ගෙඩි 5ක් 6ක් තිබ්බට 2ක් 3ක්ම නරක වෙලා. මං ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම මේ බඩු මුට්ටු ගන්නෙ නැහැ හරියට බලන්නේ නැතුව. ඉතින් හොඳට බලලා තමයි ගන්නෙ. මොකද ඉතින් අපි ලංකාවේ නෙමෙයි ඉන්නේ. මේ පළතුරු මෙහි ගොඩක් ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ඉතින් හොඳට බලලා ගන්න ඕනේ. ඊට පස්සේ මං ආවා පාන් එකක් අරගන්න. ඔන්න බලන්නකො මම මෙතන පාන් ಜಾති කීයක් තෝරනවද කියලා. මං ඇත්තටම මේ හොයන්නේ හොඳ මේ තියෙනවා ඉතින් එක ಜಾති පාන් වර්ග. මේ අර බ්‍රවුන් බ්‍රෙඩ් එක ගන්න තියෙනවා. ඊවට තව ඕට්ස් දාලා, හණයට දාලා මේ එහෙම හදලා තියෙනවා. ඉතින් මම මේ ඇත්තටම හොඳටම හොඳ එකක් හොයන්නේ. මොකද අනිත් පාන් ආපු ගමන් ගෙම්බෙක්ගේ වගේ බඩනම් එනවා. මේ ඉතින් ඒක හරියන්නේ නැති හින්දා මම ඔන්න බලලා එකක් ගත්තා. ඒක ගත්තට පස්සේ තමයි මම දැක්කේ ඊට වඩා හොඳ එකක් තියෙනවා. මේ ඊට පස්සේ ඉතින් මම ඒක අරගත්තා. මේ ඇත්තට මේ පාන් එක හරිම හොඳයි. මේ කැට ಜಾති දාලා හදලා තියෙන එකක්. මේ කොහොමත් එකක් දෙකක් වගේ තමයි කන්නේ. ඊට වඩා කන්නේ නැහැ.
ඉතින් ඔන්න මං කැරකිලා මට අවශ්‍ය බඩු ටික කොහොම හරි ඉක්මනින් අරගත්තා. දැන් ඉතින් අපි ඉක්මනට මේක බිල් කරගමු. මේ මං කැෂේ එකට ගියේ නෑ මොකද මං කාඩ් එකෙන් පේ කරන්නේ. අපි මේ කවුප්ලන්ඩ් එකේ ඉතින් කාඩ් එකෙන් පේ කරත් මේ කෑෂ් වලින් පේ කරත් අපි තනියම බිල් කරගන්නව නම් මේ කොහොමද ඉතින් මෙතන හරි ලේසි. මේ පොඩි මේ ඉන්න දෙයක්වත් නැහැ. සෙනග අඩු වෙලාවට මේ අපිට හිමීට ඉතින් අපේ වැඩ ටික කරගෙන මේ නිවාඩු යන්න තියෙන කිසි කලබලයක්වත් නැහැ. මේ මං ඉතින් ඒ නිසා මෙතෙන්ට ආවා. මේ අපි ඉතින් මට බඩු ටිකක් බිල් කරගමු. ඔන්න ඉතින් බඩු ටිකත් අරගෙන ආවා. මේ බලන්නකො මේ පොඩි මල්ලක් වුණාට මේ බඩු මල්ලට ටේ 160 ගාණක් ගියා. මම ඉතින් දාන්නම් දැන් රේට් එකත් එක්ක මේ ලංකාවේ මුදලින් කීයද කියලා. ඉතින් ඇත්තටම මේ මෙහෙත් බඩු මුට්ටු හරියට ගණන් දැන් කොහොම හරි පේනවනේ ඔය චූටි මල්ලට ටේ 160 ගාණක් විතර ගියා මට මතක විදිහට. මේ ඔහොම තමයි ඉතින් කොහෙත් එකයි. ඔන්න ඉතින් මම වැඩ කරලා යනකොට මේ මගේ යාළුවා මටත් එක්ක කෑම හදලා තිබුණා. මේ ඉතින් thank you එයාටත් මං වෙනුවෙන් මේ රස කෑම වල මට හදලා දුන්නට. මේ මං ඉතින් කෑම එහෙම කාලා චුට්ටක් නිදා ගන්න තමයි දැන් හදන්නේ. ඔන්න ඉතින් ආපු වෙලේ ඉඳන් මේ දෙන්නත් හිටියේ රූම් එකට වෙලා. මේ ඒ දෙන්නත් මං හිතන්නේ මාත් එක්කම නිදා ගනී වගේ. නමුත් නින් කුරුමානම් අල්ලල්ලා ඉන්නවා. එක්ක වැතට පණීද නැත්තම් මේ මොනවා කරගනීද දන්නේ නැහැ ඉතින්. නමුත් මං ඒ දෙන්නට එළියට යන්න දෙන්නේ නැහැ. මේ යාළ දෙන්න හරි ආසාවෙන් කැමැත්තෙන් තමයි ඉතින් රූම් එකට වෙලා ඉන්නේ. මේ ඔහි ඉතින් ඉඳපු දෙන්නේ නේද? මේ දෙන්න විතරක් නෙමෙයි මේ තුන් දෙනාටම තමයි මම අතුරට කතා කරලා මේ කිරි එක දුන්නේ. මේ අනිත් එක්කෙනා මේ කොහෙද නිදි කියලා මට හොයාගන්න විදියක් නැහැ. පස්සේ කොහෙන් හරි මතුවෙලා එයි. මේ එයා කැමති නැහැ මේ දෙන්නත් එක්ක ඉන්න. පේනවනේ මේ දෙන්න කා ගන්නවා. මොකද රණ්ඩු වෙන්නේ? ඒයි පිසි මොකද රණ්ඩු වෙන්නේ? රණ්ඩු වෙන්න නැතු ඉන්න. යාළු වෙන්න දෙන්න. යාළු වෙන්න. ඒයි. ඒයි පිස්සු ඇදලාද? මේ මම නිදාගෙන ඉඳි මට පැයකින් විතර හැරුණා. බලන්නකො මේ දෙන්නත් එක්ක හොඳටම නිදි සද්දපත්යක්වත් නැහැ. මේ මම නැගිට්ටත් එයාලා නැගිටින්නේ නැහැ.
දොයියගෙන ඉන්නේ? ඈ? ඔහොම දොයියනවද? පුදුම වැඩක් නේ. වැඩ කරේ කවුරුත්, දොයිය ගන්නේ කවුරුත්. ඔයා මොකද කරන්නේ? ඈ? ඔයා ඔතනලා තනියම? ඈ? දොයිය ගත්ත ඇතිද? මං ඉතින් නැගිටලා තේ එකකුත් හදාගත්තා. මේ දැන් ටිකක් රෑ වෙලා 8:00 විතර ඇති. මේ ආපහු ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක බලුවට ඔයාලට thank you so much. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. අහන්න දේවල් තිබ්බොත් අහන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. bye.